ඔයා පාසල් ගුරුවරියක් නම් අනිවාර්යයෙන්ම මේ පණිවිඩය අහන්න. පන්ති කාමරයේදී අපි හැමෝම දරුවන්ගේ වචන අහනවා. හැබැයි අපි මේ වචන තුල තියෙන සරලයි තමයි වචන. හැබැයි අපි මේ වචන තුල තියෙන ගැඹුරු අදහස කවමදාකවත් තේරුම් අරන් තියනවද? දරුවෙක් කියන වචන සරලයි. හැබැයි ඒ සරල වචන තුල ආදරය, බය, විශ්වාසය ඒ හැම දෙයක්ම ගැඹෙලා තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් වචන පහක් කියනවා. දරුවන්ගේ මුවින් පිට වෙන වචන පහෙන් එයාලා කියන නොකියන කතා ටික තමයි මම කියන්න සූදානම් වෙන්නේ මේ. පන්ති කාමරේ දරුවෙක් මට බැහැ කියලා කියනවා නම් අපි මොකක්ද කියන්නේ? ඇයි බැරි? අනිත් අයට පුළුවන් නම් ඔයාටත් පුළුවන්. ඔයා උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නකො ළමයෝ කියනවා. මට බැහැ කියන වචනෙන් එයා කියන්න හදන්නේ. එයා අසාර්ථකයි කියලා නෙවෙයි. මට වෙන කෙනෙක්ගේ උදව්ව ආවොත් ගුරුවරයා ටීචර් ඔයා මට උදව් කරොත් මට මේ ගාන හදාගන්න පුළුවන්. මට මේ ගාන තනියෙන් හදනකොට වැරදෙයිද කියලා බයයි. හැබැයි ටීචර් මගේ ළඟ හිටියොත් මට වරදින්න නැතුව මේ ගාන හදාගන්න පුළුවන්. එයා ඒ පණිවිඩය තමයි කියන්න හදන්නේ. එහෙනම් මට බැහැ කිව්ව ගමන් අනිත් අයට පුළුවන් නම් ඔයාටත් පුළුවන් කියන්නේ නැතුව අපි එයාව තල්ලු කරන්න නැතුව ඒ පැත්තට අපි කරන්න ඕනේ අත දෙන්න ඕන එක. පන්ති කාමරේ ළමයෙක් මට තේරෙන්නේ නැහැ කිව්වට පස්සේ ඒ කියන්නේ ඔයා කියා දෙන එකේ ගැටලුවක් නෙවෙයි. එයාට ඔයා කියා දෙන ආකාරය ගැලපෙන්නේ. සමහර ළමයි අහලා ඉගෙන ගන්නවා. සමහර ළමයි දැකලා ඉගෙන ගන්නවා. සමහර ළමයි කරලා ඉගෙන ගන්නවා. එහෙනම් අපි ඒ ළමයාට ගැලපෙන ආකාරය හොයාගෙන ඉගෙනුවා නම් ඒ ළමයා කවමදාකවත් කියන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. ඒතකොට ළමයෙක් මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒ ළමයේ ගැටලුවක්වත් ඔයා උගන්වන එකේ ගැටලුවක්වත් නෙමෙයි. ඒ ළමයට ගැළපෙන ආකාරයට යාට ඒ විෂය කරුණු ගිහින් නැහැ. පන්ති කාමරේදී දරුවෙක් කියනවා නම් මට බයයි කියලා. ඒ බය කියන්නේම දරුව මට මේ පන්ති කාමරේ ආරක්ෂිත නැහැ කියලා අපිට ලබා දෙන නිශ්ශබ්ද සංඥාවක්. ඒ බය විභාගයට වෙන්න පුළුවන්, ගුරුවරයෙක්ට වෙන්න පුළුවන්, ළමයි hina වෙයි කියලා වෙන්න පුළුවන්. එහෙනම් අපි පන්ති කාමරේ තුල බය කියන එක නැති කරන්න සුරක්ෂිත බවක් කරන්න ඕනේ. පන්ති කාමරේ ආරක්ෂිත නම් ළමයා ස්වභාවිකවම ඉගෙන ගැනීම සිද්ධ කරනවා. ළමයේ පන්ති කාමරයක් තුල මට පුළුවන් කියලා කියනවා ඔයා මාර ටැලන්ටඩ් ගුරුවරයෙක්. ඔයා නියමයි. ඔයා සුපර්. මොකද ළමයාට ආත්ම විශ්වාසයක් ඇවිල්ලා තියෙනවා. එයාට පුළුවන් කියලා. ළමයෙක් තුල කවමදාකවත් තනියෙන් මට පුළුවන් කියන වචනේ නැහැ. ඒක කියන්නම් එයාට විශ්වාසවන්ත එයත් එක්ක ඉන්නවා කියලා දැනෙන ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඒ වගේම ළමයෙක් පන්ති කාමරේ හැම වෙලෙම ටීචර් කියනවා නම් ඒ කියන්නේ එයාව